Hi self lovers. ඔයාලා හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ අපේ රට ගැන. ලංකාව කියන්නේ ලෝක සිතියමේ හොයාගන්න බැරි තරම් පුංචි රටක්. ඒ නිසාමද මන්ද ලංකාව කියන්නේ සුන්දරම රටවල් අතර ඉහළින්ම තියෙන රටක්. ඒත් ඒ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට රට ගැන ආදරයක් නැහැ. අතීතයේ වෙන රටවල් වලින් ඇවිත් අපේ රට ආක්‍රමණය කරලා ලබා ගන්න උත්සාහ කරේ ඇයි කියලා තවම නොතේරුණු මිනිස්සු ඉන්න රටක් මේක. අපේ රට මිනිස්සුන්ට නොදැනුණු නොදකපු සුන්දරත්වයක් වටිනාකමක් වෙන රටවල මිනිස්සුන්ට තේරුණා. ඉතින් අදටත් අපේ මේ වටිනාකම අතින් වැඩි රටේ නෝගත් මිනිස්සු කරන්නේ රටේ වටිනාකම වැඩි කරනව වෙනුවට රටේ තියෙන වටිනාකම නැති කරන එක. මේ වීඩියෝ එකේ තියෙන මේ පොන්චි ලස්සන අම්බලම බියර් බීලා බෝතල් දාලා ගිහින් එතන කුණු ගොඩක් කරලා. අයියයි මල්ලි හිස් බෝතල් වලින් හිස් බියර් බෝතල් කඩයක් දැම්ම හොඳයි නේද වැඩේ? විහිළු නෙමේ ළමවල ගිය තැන විනාශ කරලා යනවා නම් ඔයා මිනිස්සෙක් වෙන්න බෑ. අපේ රටේ බලන තැන කුණු හරිම අපිරිසිදුයි. අනිත් දේ මම ගමනක් ගියත් පුරුදු වෙලා ඉන්නා වෙනම මල්ලක් අරන් ගිහින් මං අරන් යන කුණු ඒ මල්ලට දාගෙන ඉන්න. එහෙම බැරි නම් අඩුම කුණු බැහැර කරන තැනකට නිසිලෙස කුණු බැහැර කරන්න ඉගෙන ගන්න. මම නම් හිතන්නේම තමන් අරන් යන කුණු ගෙදර අරගෙන ඉන්න බැරි මිනිස්සු සත්තු කියලා. හැම තැනම කුණු දාලා පරිසරය විනාශ කරන මිනිස්සු ඒ අයගේ ගෙවල් වල ජීවත් වෙන්නේ අපිරිසිදුව වෙන්නේ නැති. ඒ වගේ මිනිස්සු රටට බාරක්. පුරුදු වෙන්න තමන්ගේ ගෙදර ලස්සනට තියාගන්න විදිහටම මේ රටත් ලස්සනට තියාගන්න. අදට මම ගිහින් එන්න මම ඩිලු